තමන්ට බැනගෙන එන දොස් කියන නින්දා කරන අපහාස කරන කෙනිහිරිකම් කරන එක්කෙනාට වහපිය කට කියලා කෑ ගහලා කියන්න පුළුවන්කම තමන්ට තියෙද්දි කියන්න නැතුව ඉන්නවනම් එයා තමයි පරම ඉවසීම පුරුදු කරන කෙනා. සමහරට කියන්න පුළුවන් උඹ කන්නේ මගෙන් මං දෙන ගේන දේවල් අඳින්නේ පළඳින්නේ මගේ වහලේ යට ඉන්නේ වහපන් කට කියලා කියන්න පුළුවන්කම සමහරට මහත්තයාට තියෙනවා සමහරට නෝනට තියෙනවා. කියන්නේ ඉවසාගෙන ඉන්නවා. ඒක තමයි සද්දෙවිඳු කියනවා අන්න පරම ඉවසීම. පරම ඉවසීම. තමන්ට පුළුවන්ක වචනයක් කියන්ට අතක් උස්සන්ඩ කෑ ගහන්ඩ රවලා බලන්ඩ පුළුවන්කම තියෙද්දිනොත් කරන්න නැත්තම් ඉවසලා ඉන්නවනම් සද්දෙවිඳු කියනවා ඒක තමයි පරම ඉවසීම. පරමං කන්තිං පුළුවන්කම තියෙද්දින් කියන්නේ කරබාගෙන ඉන්නවා. ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ නිච්ඡං කමති දුබ්බලෝ දුර්වල කෙනා කොහොමදත් ඉවසගෙන ඉන්නවා. රස්සාව නැති වෙයි කියලා කොහොමදත් කට ගහන්න යන්නේ නැතුව ඉන්නවනේ රස්සාව බෙර ගන්න. පවුල කැඩෙයි කියලා කොහොමදත් කරබාගෙන ඉන්නවනේ. ඊළඟට මේකෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා කොහොමදත් කරබාගෙන ඉන්නවනේ. මම ඉතින් මේ ගෙදර වැඩකාරයා වගේ කියලා කොහොමදත් ඉවසගෙන ඉන්නවනේ. මම පිටින් ආපු එකා කියලා කොහොමදත් ඉවසගෙන ඉන්නවනේ. මං වෙන රටකින් මේ රටකට ආවේ කියලා පිටරට ගියාම කොහොමදත් ඉවසගෙන ඉන්නවනේ. දුර්වල කෙනා කොහොමදත් ඉවසනවා. ඉවසීමේ උතුම්ම ඉවසීම තමයි කියවා. තමන්ට වචනයක් කතා කරන්න පුළුවන්කම තියෙද්දිනොත් නිහඬ වෙනවා. මේක තමයි ශ්‍රේෂ්ඨතම ඉවසීම.